රාජ්‍ය පිළිබඳ න්‍යායන් අපට හතරක් අධ්‍යයනය කිරීමට තිබෙනවා. ඒ තමයි සමාජ සම්මුතිවාදය, මාක්ස්වාදය, ස්ත්‍රීවාදය හා ලිබරල් න්‍යාය. මේ න්‍යායන් කිසිවක් තවමත් ජාතික විභාගවල ප්‍රශ්න කිරීමට යොමු වෙලා නැහැ. ඉතින් අපි හිතුවා සමාජ සම්මුතිවාදය පිළිබඳ අද සාකච්ඡා කරන්න. සම්මුතිය කියන වචනේ අර්ථය වෙන්නේ එකඟතාවය. එහෙමත් නැත්නම් ගිවිසුම කියන අර්ථය. මේ සමාජ සම්මුතිවාදයේ පිළිගන්නේ රාජ්‍ය සමාජමය උපතක්. නැත්නම් රාජ්‍යයට සමාජය තුළ බිහි වූ එකඟතාවයක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය නිර්මාණය වූ බව. රාජ්‍යයේ සම්භවය සමාජමය උපතක් පවතින බව පිළිගත් පළමු අදහස වන්නේ මේක. යුරෝපයේ මීට පෙර රාජ්‍ය ආරම්භයේ පිළිබඳ පිළිගෙන තිබූ අදහස උනේ දේවවරම්වාදය. දේවවරම්වාදයට අනුව රාජ්‍ය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වන අතර පාලකයාට බලය ලැබුණේ දෙවියන්ගෙන්. ඒ නිසා පාලකයන් එම බලය යොදාගෙන ජනතාව පීඩාවට ලක් කිරීමට ආඥාදායක රාජාණ්ඩු පිහිටෙව්වා. මේකට වඩා ප්‍රායෝගික අදහසක් ලෙස 17 වන සියවසේදී සමාජ සම්මුතිවාදය බිහි වුණා. සමාජ සම්මුතිවාදීන් ලෙස පිළිගන්න චින්තකයන් තිදෙනෙක් අපිට ඉන්නවා. ඒ තමයි තෝමස් හොබ්ස්, ජෝන් ලොක් හා ෂෝන් ෂාක් රූසෝ. මේ සියලුම දෙනා සමාජ සම්මුතිවාදය කියන පොදු ආකෘතිය යොදාගෙන එකිනෙකට වෙනස් දේශපාලන අරමුණු ඉටු කරගන්න තම අදහස් යොදාගෙන තියෙනවා. එහිදී තෝමස් හොබ්ස් තමන්ගේ ලෙවියාතන් කියන ග්‍රන්ථය මගින් 17 වන සියවස මැද භාගයේ එංගලන්තයේ රාජාණ්ඩුවාදීන් හා පාර්ලිමේන්තුවාදීන් අතර ඇති වූ ගැටුමේදී රාජාණ්ඩුවාදය තහවුරු කරන්න, රජුගේ බලය වර්ධනය කරන්න තම අදහස් ඉදිරිපත් කරා. අපි දන්නා සමාජ සම්මුතිවාදීන් සිවිල් සමාජය හා ප්‍රකෘති සමාජය වශයෙන් සමාජයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ විදිහට හොබ්ස් තම විග්‍රහය තුළ සමාජයේ කොටස් දෙකකට බෙදෙනවා. මෙහිදී ප්‍රකෘති සමාජය පිළිබඳ විග්‍රහය ඉතා මහපත් විදිහට තමයි හොබ්ස් එලි දක්වන්නේ. ඒ අනුව එම සමාජයේ යුක්තිය වෙනුවට ශක්තිය ජයග්‍රහණය කරන කැලේ නීතිය ක්‍රියාත්මක වන අදම සමාජයක්. කල්යාමේදීම සමාජය තුළ ඇති වූ ගැටලු හේතුවෙන් ජනතාව තමන් පාලනය කරන්න, පාලකයෙකු පත් කරගන්න සම්මුතියක් පිහිටවා ගන්නවා. එහිදීම සම්මුතියෙන් ඇතිවන්නේ ජනතාව හා ජනතාව අතර පමණයි. එම නිසා ගිවිසුමේ කොන්දේසි වලින් පාලකයා බෙදෙන්නේ නැහැ. එම නිසා බිහි වෙන්නේ ජනතාවට වග නොකියන අත්නෝමතික ආඥාදායක පාලකයෙක්. හොබ්ස්ගේ අරමුණ වුණේ මෙවැනි ආඥාදායක පාලකයෙකුගේ බලය තහවුරු කිරීම. ඊළඟ සමාජ සම්මුතිවාදී චින්තකයා වෙන්නේ ජෝන් ලොක්. ඔහු 17 වන සියවස අගභාගයේදී රාජාණ්ඩුවේ බලය යටපත් කොට පාර්ලිමේන්තුවේ බලය වර්ධනය කරන්න තම අදහස් ඉදිරිපත් කරා. ඔහුගේ ග්‍රන්ථය වෙන්නේ සිවිල් ආණ්ඩුව පිළිබඳ සම්මුතීන් දෙකක්. නැත්නම් ආණ්ඩුව පිළිබඳ රචනා දෙකක් කියලත් මේ පොත හඳුන්වනවා. ඔහු ප්‍රකෘති සමාජයේ පිළිබඳ ඔහුගේ විග්‍රහය යහපත් එකක්. එහිදී උපතේදීම මිනිසාට ජීවිතය, දේපල, නිදහස පිළිබඳ අයිතිය හිමි වී තිබූ බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. නමුත් කල්යාමේදී මෙම සමාජය තුළ ඇති වූ ගැටලු හේතුවෙන් ජනතාව තමන් පාලනය කිරීමට පාලකයෙකු පත් කරගෙනම සිවිල් සමාජයට පිවිසුණා. එහිදී ලොක් පවසන ආකාරයට මේ ගිවිසුම ද්විපාර්ශ්වික එකක්. එහි පළවෙනි එකඟතාවය ඇති වෙන්නේ ජනතාව හා ජනතාව අතර. ඒ පාලකයා පත් කර ගැනීම සඳහා. දෙවෙන්න ජනතාව හා පාලකයා අතර. ඒ පාලකයා ජනතාවට වග කියන අයෙකු බවට පත් කරගන්න. මෙම අදහස් හරහා බිහි වෙන්නේ ජනතාවට වග කියන සීමිත බලයක් සහිත පාලකයෙක්. ලොක්ගේ අරමුණ වුණේ රාජාණ්ඩුවේ බලය යටපත් කරලා පාර්ලිමේන්තුවේ බලය වර්ධනය කිරීම. ඊළඟ සමාජ සම්මුතිවාදී චින්තකයා තමයි ෂෝන් ෂාක් රූසෝ. ඔබ දන්න 18 වන සියවස අගභාගයේ ලුයි පාලනයට එරෙහිව ප්‍රංශයේ ගොඩනැගෙමින් තිබුණු රාජාණ්ඩුවාදයට එරෙහිව රූසෝ තම අදහස් ඉදිරිපත් කරේ. එතකොට රූසෝ බලාපොරොත්තු වුණේ රාජාණ්ඩුවට එරෙහි ගොඩනැගෙමින් තිබුණු ජනතාවගේ බලය වර්ධනය කරන්න. රූසෝ ප්‍රකෘති සමාජ ජීවිතය පිළිබඳ තමන්ගේ අදහස් ඉදිරිපත් කළා. එහිදී ජනතාව උපතේදීම විවිධ අයිතිවාසිකම් හිමි වී තිබුණු අතර ඔහු ඒව ස්වර්ණමය සමාජය ලෙස හැඳින්වුවා. පසුව රූසෝගේ පොත වෙන්නේ සමාජ ගිවිසුම. එහෙම නැත්නම් සෝෂියල් කොන්ට්‍රැක්ට්. එතකොට ඔහු ප්‍රකෘති සමාජයේ උපතේදීම විවිධ අයිතිවාසිකම් හිමි වෙලා තිබුණු බව ප්‍රකාශ කරනවා. එම අයිතිවාසිකම් හිමි වී තිබුණු සමාජය ඔහු හඳුන්වන්නේ ස්වර්ණමය සමාජය කියලා. ඊට පස්සේ කල්යාමී දිම සමාජය තුලත් ගැටුම් ඇති වූ බව ඔහු ප්‍රකාශ කරන අතර එහිදී
ජනතාව තමන් පාලකයෙකු පත් කර ගැනීමට සම්මුතියක් මගින් සිවිල් සමාජයට පිවිසෙනවා. නමුත් එහිදීත් පාලකයා පත් කර ගැනීම සඳහා ඇතිවන ගිවිසුම ඇති වෙන්නේ ජනතාව හා ජනතාව අතර පමණයි. ඒ නිසා බිහි වෙන්නේ ජනතාවට වග නොකියන අත්නෝමතික පාලකයෙක්. රූසෝගේ අදහස වුණේ ජනතාවගේ බලය එහෙම නැත්නම් ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම වුණත් රූසෝගේ අදහස් හරහා බිහි වෙන්නේ අත්නෝමතික පාලකයෙක්. සමස්තයක් වශයෙන් අපි සාරාංශ වශයෙන් ගත්තොත් සමාජ සම්මුතිවාදයෙන් පිළිගත්තේ රාජ්‍යයේ තියෙන සමාජමය උපතක්. රාජ්‍ය සම්භවය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහසක් තමයි සමාජ සම්මුතිවාදය. සමාජ සම්මුතිවාදීන් තිදෙනෙක් ඉන්නවා. ඒ තමයි තෝමස් හොබ්ස් ඔහුගේ ග්‍රන්ථයේ වෙන්නේ ලෙවියාතන් කියන කෘතිය. ජෝන් ලොක් සිවිල් ආණ්ඩුව පිළිබඳ සම්මුතීන් දෙකක් ඔහුගේ ග්‍රන්ථයේ වෙනවා. එගම ෂෝන් ෂාක් රූසෝ ඔහුගේ ග්‍රන්ථයේ වෙන්නේ සමාජ සම්මුතිය. සෑම සමාජ සම්මුතිවාදීෙක්ම ඔහුගේ විග්‍රහය තුළ සමාජයේ කොටස් දෙකකට බෙදුවා. ඒ ප්‍රකෘති සමාජය එහෙමත් නැත්නම් ඒකට ස්වභාවික සමාජය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ රාජ්‍ය බිහිවීමට පෙර පැවති සමාජය. කල්යාමේදීම සමාජය තුළ ඇති වූ ගැටලු හේතුවෙන් තමයි ජනතාව තමන් පාලනය කරන්න පාලකයෙකු පත් කර ගැනීමට ඇති කරගන්නා ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් සිවිල් සමාජයට පැමිණෙන්නේ. සිවිල් සමාජය කියන්නේ රාජ්‍ය බිහිවීමෙන් පසු ඇතිවන සමාජය. මේ මතවාදයේ විවිධ විවේචන තිබෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතීත්වයට සේවය කළා කියන එක. කෙසේ වෙතත් සමාජයේ තුල ඇතිවෙච්ච එකඟතාවයක ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය බිහි වුණා කියන එක මෙම මතවාදයෙන් ඉදිරිපත් කරන එක යහපත් ලක්ෂණයක් සහ ප්‍රජාතන්ත්‍රවාදයටත් මෙම මතවාදයේ සේවය කළා.